समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्य सुनन्तु सग्ग मोक्षदं धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स खतमं चाउसो सम्मा वायामो इदाउसो भिक्खु अनुपन्नानं पापकानं अकुशलानं धम्मानं अनुपादाय चन्दञ्जनेति वायमति विरियं आरभति चित्तं पग्गन्नाति पदति uppannānaṁ pāpakānaṁ akusalaнаṁ dhammānaṁ pahānāya chandanjaneti vāyamati viriyam ārabhati cittam paggannāti padati anuppannānaṁ kusalānaṁ dhammānaṁ uppādāya chandanjaneti vāyamati viriyam ārabhati cittam paggannāti padati uppannānaṁ kusalānaṁ dhammānaṁ titiyā asammosāya bhiyo bhāvāya vepullāya bhavanāya paripuriyā chandanjaneti vāyamati viriyam ārabhati cittam paggannāti padati භාග්‍යවත් වූ ලෝතුරු තථාගත අමාමෑණියන් වහන්සේගේ උත්තරීතර ශ්‍රී දර්ශනයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන වෙලා පොසොන් සඳපිරි පුරපෝය දාට තව දිනක් තිබියදී ඒ උත්තරීතර වූ ලෝතුරා මහා ධර්ම මංගල්‍යයේ සිද්ධ වුණු පින්බර පෝය නිමිති කරගෙන ශ්‍රී ලංකා වාසී සියලු දෙනාත් ලෝකවාසී බොදුනු ඇත්තොත් මහත් හරසරින් තුනුරුවන් වන්දනමානන කරන සමයේ පින්නතුනි ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නට අපිට ලැබීම මහත් වාග්යයක් වාසනාවක්. අපි ජීවිත කාලයේ මේ වෙනකන් අහපු ධර්මානුශාසනා ප්‍රමාණය ඔබට මතක නැති තරම් ඔබ අහන්නට ඇති. ගණන් කළොත් එහෙම ඔබට මතක නෑ අහපු ප්‍රමාණය. ඒ තරම් අහලයි තියෙන්නේ. ඒ වුණත් පින්නතුනි මට පෙනෙන තරමෙන් මන් දකින මේ ලෝකයේ බණ අහලා එයින් ප්‍රයෝජන ගත්ත මිනිස්සු හිගයි කියලයි පෙනුම. අපි කුඩා කාලේ ඒ කියන්නේ දැනට දශක 3කට එහා මට දැන් අවුරුදු 47යිනේ. දැන් අවුරුදු 30කට විතර එහයින් බැලුවොත් අපේ රට හරි දැහැමි මීට වඩා සෞභාග්‍යයි මීට වඩා. ඒත් වර්තමානයේ බැලුවාම නානාවිද මාධ්‍යයන් ඔස්සේ නානාවිද සංකල්ප යටතේ
විවිධ අරමුණු තබාගෙන විවිධ දේශකයින් හරහා විවිධ ගුණවතුන් පඬිවරුන් හරහා දැනුවත් වීම ධර්මදේශනා ඇසීම් විඳීම් බහුලව තියෙනවා. ඒ තිබුණා වුණත් ලංකාවේ මිනි මරණයක හිග නැහැ. හොරකම් මැරකම් හිග නැහැ. මම් පැහැරීම් රියානතුරු ස්ත්‍රී දූෂණ ළමා අපචාර නානාවිධ ව්‍යසනකාරී කූරතර ක්‍රියා එදාට වැඩි ආද සියක් ගුණයකින් ඉහළ ගිහිල්ලා ඇති කියලා මට හිතෙනවා. මෙච්චර බණත් අහද්දී එච්චර අපරාධයි බණ ඇහුවට වැඩක් නැහැ. අහන ධර්මයේ ධර්මින් ඒ ධර්මයට අනුගතව ජීවිතේ හැදුවේ නැත්නම් ධර්මානුකූල වුණේ නැත්නම් ඔබේ සමාජයේ ඔබේ වටපිටාව ඔබේ ගෙදර දොර ඔබේ ජීවිතය සතුට සැනසීම පිරුණු පින්බර එකක් කරන්නට බෑ. මෝස්තරයට විලාසිතාවට සෞන්දර්යයට බනහල වැඩන්නේ. ප්‍රතිපත්තිගරුකව ජීවිතය දකින අදිෂ්ඨානයෙන් ඇතිවී තියෙන සමාජ ඝට්ටන නවත්තන්නට පුළුවන් ය කියන දැක්මේ පින්වන්ත හැඟීමකින්ම පින්නතුනි බණ අහන්නට ඕනේ. අපි හැමදාම 365 දවසේම ගොවියෝ තමයි, කම්කරුවෝ තමයි, වෘත්තිකයෝ තමයි. ජීවන අරගලයක යෙදී සිටින අපි ඒ ජීවන අරගලයේ මැද්දේ මෙවැනි අවස්ථාවක් ලැබුණාම එහි වටිනාකම දැක දැන අවබෝධයෙන් ඒක ග්‍රහණය කරගන්නට ඥානෙ පාද ගන්න ඕන. එහෙම නැත්නම් පින්නතුනි ඔබ ඔය අද විඳින දුකෙන් හෙට අත මිදෙන්නත් බෑ. මරණය දක්වාම ඔබට අත මිදෙන්නට ලැබෙයි පේන්නෙත් නෑ. ඒ කටුක දිවි මඟ නවත්තන්නට හැකි මග තොට හෙළිවෙන උතුම් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි ආරාධනා කළේ. සත්පුරුෂ පින්වතුනි අපි ජීවිතයේ ඔබේ වයසත් එක්ක ගලපලා බලන්න. 30 40 50 විතර පිරිච්චි තුරුණු වියේ අගභාගයේ ජීවත් වෙන තලත් ඈනි වයසට පා තබාපු ඇත්තෝ. මෙච්චර කාලයක් ඔබ මොනවද හෙව්වේ? මොනවද ලබාපු ලාභ? මොනව ලබන්නද මහන්සි උනේ කියලා බැලුවාම මට පේනවා මෙහෙම. මල බැඳෙන, දි รา පත් වෙන, කුණු වෙන, දිය වෙන, වැగిරෙන, කැඩෙන, බිඳෙන, නැති වෙන, ඇති වී මද වේලාවක් සතුටදී දුකක් ඉතුරු කොට අහිමි වී ගිය සම්පත් එකතු කරන්නයි ඔබ මහන්සි වුනේ. එහෙම නේද උනේ? එහෙමමයි. ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීමෙන් ඊට වඩා හාත්පසින්ම වෙනස් උත්තරීතර ලාභ 5ක් ලැබෙනවා. මල බැඳෙන්නේ, දිය වෙන්නේ, කුණු වෙන්නේ, නරක් වෙන්නේ, කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ, ප්‍රයෝජන ගන්නට කල් යත්ම මෝහත් වෙවි ඔබට වැඩි සතුටක් සැපයක් ළඟා කරන උතුම් ලාභ 5ක් තියෙනවා. මොනවාද බණ ඇහුවාම ලැබෙන ලාභ? මොනවාද ධර්මානුශාසනාවක් ඇහුවාම ලැබෙන ලාභ? මෙවුන්දලාගේ කරුමෙටද කොහෙද ඈත වාඩි උනේ? මගේ කිට්ටුවෙන් වාඩි වුණා නම් මෙවුන්දලාගේ සට කපට මූණවල් ටික බලාගෙනම මට කියන්න තිබ්බා. වෙසංග සඳපිරි පෝය පහුණා ලෞතුරු බුද්ධ මංගල්‍යයේ සිද්ධ වුණු මෙවුන්දලා ඇහුවා බණ දුන්නා දන් පැවැත්තුවා දන්සැල්. ඒකේදී ඉගෙන ගත්තෙත් නැතුව ඇති කියලා මං හිතනවා. පොසොන් එකට මං දැක්කා එන මග දෙපැස ප්‍රදර්ශනය කරලා තියෙනවා දැන්වීම් පුවරු. පුදන්නට දන්සැල් සහ ධර්ම අවබෝධය. ඒත් අප්පච්චියේ අර වගේමයි එලි දකින්න බවක් පේන්නේ නැහැ. නාකි වෙනකන් ගත්තා සිල් මැරෙන්නෙත් කිලුටු ගතියෙන්මයි. ගත්තාට සිල් රැක්කේ නැත්තං ඇති පලක් නැහැ. ඒ නිසා අද ඔබට හම්බෙන ලාභ ටික නැති කරගන්නේ නැතුව මරණය දක්වාම ගෙනියන්න ඕන ටිකක් කියන්නේ. බණ ඇහුවාම ලැබෙන ලාභ තමයි අස්සුතං සුනාති සුතං පරියෝදපේති
කංකම් විතරති දිට්ඨින් උජුං කරෝති චිත්ත මස්ස පසීදති කියන ලාභ ටික. අස්සුතං සුනාති නොඇසූ ಜಾති අහන්න හම්බෙනවා. නාකි වෙන කම්මුන්දලාට අහගන්න බැරි එව්වා. අද කියනවා මං අහගෙන මැරෙන්න. තව ටිකකින් මැරුණත් කමන්නේ ආපු මෝඩයා නෙමෙයි මැරෙන්නේ ප්‍රඥාවන්තයෙක්. එතකොට ස්වාමීන් වහන්සේ මෝඩයෝ දාවේ. පැහැදිලිවම මෝඩයෝ. ඇයි මං එහෙම කියන්නේ කිසිම සැකයක් නැතුව දුකක් නැතුව එහෙම කිව්වේ? ඔබ අප නිවන් දක්නා තුරුම කෙලස් බරයි එතකම්ම මෝඩයි. නිර්වාණ ලාභීත්වය ලබන දවසේමයි අපේ මෝඩකම පහ වෙන දවස. එතකන් අපි මෝඩ වැඩ කරමින් ඉදිරියට ගලාගෙන යන්නේ. ඔබ පාදාගත්ත යම් බුද්ධි මට්ටම් ඇති. ඒ වුණත් කෙලස් බර ලෝකයේ ගිලිලා ඉන්න හින්දා අපි මෝඩයි. ඒකෙන් ටිකක් හෝ අත මිදෙන්නට වරම් ඇති දිනක් උදා වෙනවා. මේ ධම් සභා මණ්ඩපයේ ඔබට නොඇසූ එව් අහන්න හම්බෙනවා. දෙක සුතං පරියෝදපේති. භාගෙට දන්නේවා පූර්ණ වෙනවා. මොනවද භාගෙට දන්නේ? ඔක්කොම භාගෙට තමා දන්නේ. එකක්වත් තියනවද හරියට දන්නේ වුණා? ලෞතුරා තථාගත අමාමෑණියන් වහන්සේ දේශනා කොට වදාළ ගැඹුරු චතුරාර්ය සත්‍ය කර්මය පටිච්ච සමුප්පාද දේශනාව වාගේ ගැඹුරු දහම් තබා ඔබ සරල ඒවා දන්නේද භාගෙට නේද? මට කියන්නකො පුළුවන් නම් ඔය ඇඟේ තියෙන ගෑනුකොම ගෑනු අය දන්නවද? දන්නේ. ඇඟේ තියෙන පිරිමිකොම පිරිමි දන්නෙත් නෑ. මන් තරම් ස්වාමීන් වහන්සේ කොහොමද ගෑනුකොම අපි තරම් දන්නේ කියලා අහයි. දන්නේද? බලන්නකො ගෑනු අයට සමාන පද තියෙනවා පිරිමින්ට සමාන පද නැහැ. තිබ්බොත් එකයි. හැබැයි ගෑනු අයට සමාන පද පුදුම විදියට එවුන්දලා පද හදා ගන්නවා. මොනවාද කාන්තාවන්ට තියෙන සමාන පද? ලතා, ලිය, කත, වනිතාව, අඟන, ස්ත්‍රිය, ගැහැණිය. මේ විදිහේ බොහෝ එව්වා එවුන්දලාට. පිරිමින්ට එවුන්දලා ගල් ගෙඩි වාගේ නිකම්ම අප්පා. හැඩ වැඩ අරුවා මෙව්වා මොකවත් නැහැ. ඔය ගෑනු අයට තියෙන සමාන පදවල ලස්සනම මං ආසම පදේ තමයි ලතා. මං හරි කැමතියි ඒකට. ඒක විනිවිද පේනවා. මොනවටද ලතා කියන්නේ? ලතා කියන්නේ වැල් වලට. ඔයාලා දැකලා තියෙනවද කවදා හරි දවසක වැලක් තනියෙන්ම පිට්ටනියක් මැද්දේ අහසට ගිහිල්ලා තියෙනවා? වැලක් කොහේ හරි තැනක තනියෙන්ම අහසට යනවද? නෑ, අහසට යන්න බෑ උන්දලාට. උන්දලාට අහසට යන්න නම් ආධාරකයක් ඕනේ. ඕනෑම වැලක් උඩට යන්නේ ගහක් දණ්ඩක් ඉත්තක් කිනිත්තක් අල්ලාගෙනමයි. ගෑණියක් නැගී හිටියොත් නැගී හිටින්නේද පිරිමියෙක් මතින්මයි. ඒ ගහක් ආධාරකයට අරගෙන උඩට යන වැල ගහේ අතු ඉතිරි කිලි ගානේ ගිහිල්ලා පටලැවිලා අර ගහ සම්පූර්ණම වහනවා. වහලා ගහේ මලක් කොළයක් දැල්ලක් දණ්ඩක් ලෝකෙට පේන්නේ නැති වෙන්න උන්දා උඩට වෙලා ඉන්නවා. අර ගහට හුස්ම ගන්නවත් බෑ. සමහර ලතාවෝ මරනවා අර ගහ. ඒ දිහා බලාගෙන හිටපු පෙර පඬිවරු ගෑනුන්ට ලතා කිව්වා. ගෑනුන්ට ලතා කිව්වා. තවත් ලතාවෝ ඉන්නවා මැරිච්චි දණ්ඩක් දිගේ ගිහිල්ලා ඒ මැරිච්චි දණ්ඩේ ඉතිකිනිති ඔස්සේ දුවලා මල් පිපිලා ගෙඩි හැදිලා බලන මිනිහෙකුට පළ දැරූ ලස්සන ගහක් වගේ පෙන්වන්න පුළුවන් ලතාවොත් ඉන්නවා. වළංගු නැති මිනිහෙක්ව කසාද බැඳ ගන්න සමහර ගැහණු අර මිනිහාගේ නොහැකියාවන් සියල්ලම යටකොට මිනිහාටත් ආලෝකයක් දෙමින් ගෑණිය පවුල ලස්සන කරන තැන් තියෙනවා. කසිප්පුකාර චණ්ඩාලේ කහුනොත් එහෙම ඒකිගේ කරුමනේ අප්පා. සමහර ලංකාවේ තැන් තැන් වල මන් දැකලා තියෙනවා උදේ ඉඳලා රෑ වෙනකන්
දසමනක් කුලී වැඩ කරලා හැන්දෑවට හම්බෙන තුට්ටු දෙකෙන් භාගයක්ම බීලා පරානේ නැතුව ගෙදර එන අප්පලා. එහෙම එකෙක් දැකලා ඉස්සර මිනිහෙක් පැලේ ඉඳලා කවියක් කිව්වලු. ඒකේ කියනවා රා බොණ්ඩ වෙරි වෙන්න විකාර ගතියෙන් රෑ වෙන්න ගෙදර යන්න පරානේ නැතියෙන් ඒ දණ්ඩ උඩ යන්න ජබෝරි සද්දෙන් අල්ලන් හුටන් ගජි ගතම් මහපාර මැද්දේ කියලා. හිත හදාගන්න තුනී කරගන්න තමන්ගේ සහෝදරයලු අප්පවගේ කිව්වේ. වැඩිමහල් සහෝදරයා බීලා උදේ ඉඳලා ගෙදරින් පිට වෙලා ගියපු මිනිහා හැන්දෑ වෙනවලු පරාණයක් නැතුව දෙපැත්තට කඩා වැටි ගෙදර පැත්තට යන්න තියෙන්නේ ගඟට උඩින් දාපු ඒ දණ්ඩෙන්ලු. ඒ දණ්ඩ දාලා තියෙන්නේ පොල් ගහප්පුවක් ගහක් වාගේ එකක් කපලා. අඩි 10 පාරෙත් විසිවෙවි යන එකාට පුවක් ගහ දිගේ යන්න බෑනේද? ඒත් බීලා හින්දා වීරයා ඒ දණ්ඩට පය තියලා යන්න හදනකොටම ඒ දණ්ඩ උඩ යන්න ජබෝරි සද්දෙන් අඩි 2ක් තියෙනකොටම වැටුණලු ගඟ ඇතුළට. ගඟට වැටිලා ගොඩ වුණාලු සරමත් තෙමාගෙන. තෙමිච්චි සරම කකුලේ පැටලි අඩිය තිබ්බු තාලේ තමයි අර කියන්නේ අල්ලන් හුටන් ගජි ගතන් මහපාර මැද්දේ කියලා. මට මැවිලා පේනවා කසිප්පුකාර පෙරේතෙක් යන තාලේ. ඒ තරම් චණ්ඩාල ගති තියෙන අප්පලා ඉන්නවා නම් ඇත්තටම චණ්ඩාලයෙක්ම තමයි. ඒකේ දෙකකුත් නැහැ. එවැනි අප්පලා සමග දිවි ගෙවන්න හම්බෙන්නේ කාන්තාවුනි මව්වරුනි සංසාරයේ කරපු කරුමයකට තමයි. හැබැයි බුදුහාමුදුරුව අනුදැන වදාලා උපක්‍රමශීලී ලතාවක් වීනම් ඒ මැරිච්චි දණ්ඩේ හරි ඵල දරන්න පුළුවන් කියලා. එන්නම වාසනාවන්ත උත්තරීතර කාන්තාවෝද නැත්තේ නෙමෙයි. මේ අතින් රිංගා යන්නට පුළුවන් හොඳ නරක දෙපැත්තටම ලාලිතව වැනෙන හින්දා තමා ගැහණියට ලතා කියලා කිව්වේ. මං ඒකයි කිව්වේ ගෑනු කොම භාගෙට දාන්නේ කියලා වොන්දලා. ගැහණියකට හම්බෙන උතුම් පදවිය මොකද්ද? මොකද්ද උතුම්ම පදවිය? මව් පදවිය. මව් පදවිය හින්දාම ලැබෙන උතුම්ම පදවිය. ඒ උතුම්ම පදවිය තමයි අම්මා මොකද්ද? ගෙදර බුදුන් අම්මා බුදු පදවිය. මව් පදවිය ලත් ගැහණියෙකුට ලැබෙන පදවිය තමා බුදු පදවිය. හැබැයි බබා වැදුවටම හම්බෙන්නේ බුදු ගුණ උන්දාගාව තියෙන්න ඕන. කරුණාව, දයාව, මෛත්‍රිය, ස්නේහය, ආලය, ආදරය, ප්‍රේමය, ලෙන්ගතුකම, සමානාත්මතාව, මහා ප්‍රඥාව මේ කියන ගුණ නැතුව ඇන්නෑවට වැදුවාට වැඩක් නැහැ. මන් දන්නවා එහෙම. ඇන්නෑවට තියෙන මව් පදවි තියෙනවා. අතීතයේ අම්මාවරු ගාව නම් ටිකක්වත් තිබුණා. වත්මන් වර්තමාන අලුත් ඔය හුරු බුහුටි අම්මලා ගාව නෑමයි. එවුන්දලා මව්කම අඳුරාගෙන නෙමෙයි කුලප්පුවට වාගේ බැන්දේ. ඒ හින්දා එවුන්දලාට අර මාතෘත්වය කියන එක ඇඟට ඇවිල්ලා නැහැ. මෝස්තර විච්චූරණ වැඩි. ඒ හින්දා මව්කමට ගැලපෙන්න සමාජයේ ජීවත් වෙන්න තේරෙන්නේ නැහැ. ඒ ගෑනුකම පැත්තෙන් එලි වෙන කම්ම කියා ඉන්නත් පුළුවන් තරම් පවුල පඳුර ඇතුලේ පේන එව්වා. පිරිමිකම පැත්තෙන් මං කියවනේ බාගෙට දාන්නේ කියලා. පිරිමියාට පිරිමියා කියන්නේ ඇයි? කියන්න නම් හිතෙනවා වචන නෑ ඒකට. වචන ගැලපෙන්නේ නෑ. පිරිමියාට පිරිමියා කියන්නේ අංගෝපාංග හින්දාම නෙමෙයි. අහස, ගොඩ, දිය, ගැහණුන් අභිබවා තරණය කළ හැකි පෞරුෂයකින් යුතු මේ ලෝකයේ මානවයා ජනනය කිරීමේ ජනන ගුණයෙන් හෙබි පිරුණු බවක් ඇති තැනැත්තා තමයි පිරිමියා. හැබැයි ඒවා හිගයි දැන්. කම්මැලි කුසීත ඕලාරික පිරිමි ගෑනුන්ගෙන් කකා බුදියන අප්පලාද ඉන්නේ. අර අසංග පියමන්ත පීරිස් කියනවා අඬා එක තැනක කන්න බෑ කියයි බත්ගුලි ලොකු වැඩි කියයි නින්ද නෑ කියයි මගේ කවිතාලේ නෑ කියයි මටත් නින්ද නෑ හිත උඹ ගැනම ගතු කියයි හඬන හිත නිවන මල් පැණි නැතුව බැරි හැඩයි.
අවසාන ඉර නම කියනවා පදේ. අඬන හිත නිවන මල් පැණි නැතුව බැරි හැඩයි. ඕන් ගෑනු කොමත් පිරිමි කොමත් අඳුර ගන්න පුළුවන් හොඳ තැන. කවුරු හරි තමන්ගේ බිරිඳව පිටරැටියන්ට දීලා තුට්ටු දෙක එනකම් බලාගෙන ඉඳලා කන පවුලක් ඉන්නවා නම් ගෑනු කොමත් නෑ. ඒ ගේ ඇතුලේ පිරිමි කොමත් නෑ. ඒ මං එක පැත්තක් කිව්වේ. ඒක පැත්තක්. ගෑණි මේ වෙල්යායේ කුලී කරලා එනකන් අර බංකුරත් කර ඉඳලා බත් ගිලින අප්පලා. ඒත් එහෙම තමයි. අයකේ දෙකක් නෑ. හොයාපු තුට්ටු දෙකෙන් භාගයක් තනියෙන්ම කාලා බීලා ඉතුරු එක පවුලටම අරගෙන එන අප්පලත් ඒ જાතිය. ඒ විතරක් ඈ. තමන්ගේ ස්වාමියා වල්ලබයා සිටියේදී වෙන වෙන තැන් වලින් සෙනෙහස ආදරේ පැතු අම්මන්ඩිලාත් තමන්ගේ ප්‍රියම්බිකාව හිටියේදී වෙන වෙන තැන් දිහා බලාපු අප්පලත් ඔය ගොඩේම තමයි. එතකොට ස්වාමීන් වහන්සේ ගමේ දැන් ඔක්කොම ඒ ගොඩට වැටිච්චාම ගෑනුත් නෑ පිරිමිත් නෑනේ කියලා කියයි. හිගයි තමයි. හිගයි. ඊට දුර්ලභයි. වාසනාවන්ත උතුම් සංසාරයේ පිනට හම්බෙච්ච මිනිස්කම රැකගෙන බොදුණු පුරවැසියෙක් හැටියට දිවි ගෙවන සත්පුරුෂයෝ හිගයි. ඔබට එතෙන්ට එන්න වාසනාව පිරුණු මගක් කියන්න තමයි බණ කියන්නේ. ඒ හින්දා භාගෙට දන්නා තැන් පූර්ණ වෙනවා බණ ඇහුවාම. කං විතරති සැක දුරු වෙනවා. මොනවා ගැනද? බුදුහාමුදුරුවෝ ගැන, ධර්මය ගැන, මහා සංඝරත්නය ගැන, මෙලොව ගැන, පරලොව ගැන, කුසල් පිළිබඳ, අකුසල් පිළිබඳව, නෝනට මහත්තයා ගැන, මහත්තයාට නෝනා ගැන, දෙමව්පියන්ට දරුවෝ ගැන, දරුවන්ට දෙමව්පියෝ ගැන, ආයතන ප්‍රධානියාට කාර්ය මණ්ඩලය ගැන, කාර්ය මණ්ඩලයට ප්‍රධානියා ගැන, ගමට පන්සල ගැන, පන්සලට ගම ගැන, රටේ මහරජුරුවන්ට රටවැසියෝ ගැන, රටවැසියන්ට රජුරුවෝ ගැන නානා ප්‍රකාර සැක උපදිනවා. විශ්වාසය බිඳෙනවා. ඒ විශ්වාසය බිඳිනු තැන් නිවැරදි කරගෙන, සැකතැන් දුරු කරගෙන, සත්‍යවාදී ලෝකයේ ස්වකීය ජීවිතය සහ ලෝකය විශ්වාසයෙන් දකින්නට හැකි ඥානය බණ ඇහුවාම ලැබෙනවා. විශ්වාසා පරමාඥාති. එතකොට අපි ඔක්කොම එකම ගමක එකම පරපුරක නෑයෝ වෙනවා. බුදුහාමුදුරුවෝ අනුදැන වදාලේ අපි ඔක්කොම මිනිස්සු. ඒ දිවිගෙවන ආකාරය අනුව තීරණය වෙනවා ඔබ සතෙක්ද මිනිසෙක්ද, ඔබ වසලයෙක්ද කුලවතෙක්ද කියලා. එහින්දා කුලවත් මිනිස්කමට ගැලපෙන උතුම් නිවන් දකින්නට යන මගක් ඇති සත්පුරුෂයෙකු හැටියට දිවි ගෙවන්නට බණ ඇහුවාම ලැබෙනවා ලාභයක්. විශ්වාසය සත්‍ය කෙරෙහි දිට්ඨින් උජුං කරෝති. හතරවෙනි ලාභයේ ඍජු දැක්මක් ලැබෙනවා. මිත්‍යා දෘෂ්ටිය නැති වෙනවා. ඔබට තියෙනවා නානාවිද මිත්‍යා දෘෂ්ටීන්. පූජා කරන්නේ නැති මල් මොනවද? එකක් කියන්න පුළුවන් නම්. පූජා කරන්නේ නැති මලක් කියන්න පුළුවන් නම්. මොනවද පුතේ? වදමල්. වෙන හැම ගහකම තියෙන මල් පූජා කරන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ඔය අට්ටික්කා වාගේ මල් නැති ගස් ඇර. හැබැයි පින්නතුනි, පූජා නොකරන මලක් බුදුරජාණන් වහන්සේ මේ ත්‍රිපිටකයේ කොතනවත් දේශනා කරලා නැහැ. ඕනෑම මලක් පූජා කළ හැකි. ඒත් වඩා වටිනවා ඉක්මනින් පරවෙන මල් පූජා කරනවා නම්. ඇයි වඩා වටින්නේ? පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං මිලායාති යතයි ධම්මේ කායෝත තායාති විනාශ භාවං. පිපුණු සුවඳ ලස්සන මල් මම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පූජා කරමි. ජනිත වන කුසලයෙන් මට අමා නිවන් සුව වේවා. ඕන් වටිනාම තැන ඔය ගාථාවේ පුප්පං මිලායාති යතා ඉදම්මේ. මේ මා පූජා කළ ඒ පිපුණු සුවඳ ලස්සන මල් යම්සේ හැකිලේද පරවේද මිය යයිද එලෙසින්ම කායෝත තායාති විනාශ භාවං. මාගේ කියා අල්ලාගෙන සිටින මේ ශරීරය, හැඩ වැඩ කරන ශරීරය, ආරක්ෂා කරන පෝෂණය කරන මේ ශරීරය මටද හොරා ක්‍රමයෙන් වියකී ගිලිහි ජරා වී ගිලන් වී මරණය වැළඳ ගන්නා බව
මම දනිමි කියලා බවුන් වඩන්නට මල් පුදා නිමාවේදීම හැකි ඊතා සිව්මැලි පෙති සහිත මල් පුදනවා නම් මෙවුන්දලා ඒ වුණාට කවුද මල් පූජා කරලා භාවනා කරපු උන්දා මට කියන්නකො බලන්න නෑ වට වෙලා දන්නා ගාථා ඔක්කොම කියලා පෙරලිලා වැඳලා පැනලා ගියා මල් පරවුණත් එකයි උන්දලාට පිපුණත් එකයි අය කවුද වැඩුවේ බවුන් නාකි වෙන්න කුම්මැහි ලෝභ ගති වැඩි මිසක් අඩු නෑනේ මං දැන් පන්සලට ඇවිල්ලා බලාගෙන හිටියේ මෙවුන්දලාගේ වත පිළිවෙත මං කල්මත්තෙන්ම බණ කියන තැන් වලට එන්නේ බණට කරුණු හතර පෙරුවේ දායකයොම ගේන බව මන් දන්න හින්දා වයසක අම්මන්ඩි කෙනෙක් ආවා චූටි බබෙකුත් තරම් බබා එවුන්දාගේ නෙමෙයි කියලා මට දැනුණා එවුන්දාගේ වයසත් බබාගේ තරමත් එක්ක මට දැනුණා එවුන්දාගේ නම් නෙමෙයි ඒ බබා එක්කෝ මුණුපුරෙක් එහෙම නැත්තම් දෙමුණුපුරෙක් දෙමුණුපුරෝ දකින තරම් ඔන්දා වයසයි අර චූටි එකාව බදාගෙන මෙවුන්දා ඒකව මේචල් කරන්න බෑ මුන්දට නමුත් එවුන්දා බදාගෙන පරම්පරාවේ කෑල්ලක් මේ පෙරේත කොමනේ ඔය Taman නාකිනම් ඒ නාකිකොම තේරුම් අරගෙන බැරි කෙහෙල් මල් අතහැරලා පුළුවන් එකක් කරගෙන ඉන්න ඕනේ කසාද බන්දලා දීපු දරු පවුල දිහා බලන්නකො දියණිවරු දෙන්නත් බන්දලා දුන්නා පුතුණුවරු දෙන්නත් බන්දලා දුන්නා හතර දෙනාම දුන්නානේ දුන්නාට පස්සේ එවුන්දලා නිදහස්නේ මහ දෙන්නා නිදහස් හතර දෙනාම දුන්න හින්දා මෙවුන්දලා දීලා නිකන් ඉදීද හතරක් දෙනකොට අටක් අල්ල ගන්නවා ඇයි ලේලිලාවත් අල්ලා ගන්නවා බෑනලාවත් අල්ලා ගන්නවා දරුවොත් අල්ලා ගන්නවා අල්ලාගෙන මෙවුන් අට දෙනාගේම ජීවිතවලට ඇඟිලි ගහනවා අරුන්ට ඉන්න දෙන්නේ එවුන්ගේ අඩුපහඩු හොයනවා වැරදි හොයනවා හරි ගස්සනවා එවුන්ට හම්බෙන එවුන් මෙවුන්දලා ගේනවා මහා යුද්ධයක් අල්ලනවා අර පවුලුත් එක්කන් ඒ කරලා පින්නතුනේ ඔය යුද්ධයේ ඇස්සේ විකව ගන්න බැරි වෙනවා අර ලේලිවරුන්ට මාමලා බෑනලා පිරිමි සංහතිය ඕවා විඳගෙන දරාගෙන ඉන්නවා කළු ගල් වාගේ අරුන්දලාට අර වැල් වගේ අහට්ට මෙහෙට වැනෙන තැලෙන පොඩි වෙන නැමෙන ගතිය හින්දා අරුවා දරා ගන්න බෑ දරා ගන්න බැරි වෙනකොට ගැටෙන්න ගන්නවා වඩා දුක් විඳින්නේ ගැටෙන දෙන්නා නෙමෙයි නොගැටෙන බලාගෙන ඉන්න අය නැන්දයි ලේලි ගසා ගන්නකොට හදවතින්ම අඬන්නේ කවුද අර කොල්ලානේ අප්පා පුතේ ඒ කරුමේ මං ඈත තියා දැකලා මං අවුරුදු 23 මහන උනේ අප්පා මගේ භද්‍ර යෞවන වයසේ මට හිතුණා මේ කරුමෙට කර තියනවාට වඩා පින් සිද්ධ වෙන ලෝකයේ තියෙන සැනසුම ගෙනන එකම පාර බුද්ධ පුත්‍රයෙකු වීම පමණමයි කියලා තීරණය කළා මම මහන වුණා පුදුම සතුටක් අප්පා පුදුම සතුටක් තියෙන ඔය විවාහය කියන එක ගැටුම් සහිතයි හැබැයි උපක්‍රමශීලීව ඥානාන්විතව ඍජු දැක්මක් තියෙයි නම් මිත්‍යා දෘෂ්ටිය දුරු කරයි නම් ඔය ලෞකික රාගික ලෝකයේ ඇතුලේ පවුලත් පන්සලක් වගේ හදාගෙන යන්නට පුළුවන්කම තියෙනවා ඒක හැබැයි තම තමන්ගේ වැඩ කොටස තේරුම් අරගත්ත උතුම් ඥානයක් අපිට තියෙන්න ඕනේ නැත්තම් බෑ ඔයාලා අහලා තියෙනවා නේද සතර පෙර නිමිති මොනවාද ඒවා මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදි රුවක් දැන් මේ ධම්සභා මණ්ඩපයේම තියෙනවා සතර පෙර නිමිති වලින් තුනක් තියෙනවා නේද මහල්ලෝ සිටිති ලෙඩ්ඩුද වෙති පැවිද්දෝද වැඩ සිටිති නැත්තේ මල කඳම් පමණි මලගෙවල් තිබ්බ තැන් තැන් වලට ගිහිල්ලා ඒකත් දකින්න ඇති ඇහැ ගැටෙන්න ඇති දැන් මේ ඉන්නේ ධම්සභා මණ්ඩපයේ සතර පෙර නිමිති දැකපු අය එහෙමද මහල්ලෝ ලෙඩ්ඩු මල කඳන් සහ හාමුදුරුවරු දැකපු අයද ඔය ඉන්නේ කවුරු හරි ඉන්නවද දැකපු කෙනෙක් මේ සෙනග ගොඩේ එක්කෙනෙක්වත් ඔය හතර තව දැකලා නැහැ මුණ ගැහිලා තියෙනවා දැකලා නැහැ හේතුව තමයි අපිට ඍජු දැක්ම නැති එක දිට්ඨින් උජුං කරෝති සම්‍යක් දෘෂ්ටිය පහළ වෙලා නැහැ යහපත් දැකීම නැහැ එහෙම තිබ්බනම් තමයි හරියට පේන්නේ අම්මලා දැකලා තියනවා නේද මැරිච්ච කුණට වඳිනවා දැකලා නැද්ද අපේ මේ වයසක අම්මා උදාහරණයට ගත්තොත්
වයසක ඇත්තෝ ඔක්කොම හිතට ගන්නකො මේ පහුගිය සිංහල අලුත් අවුරුද්දට ඔබට කී දෙනෙක් වැන්දාද? අද උදේ ඉඳලා මේ වෙනකන් ඔබට කී දෙනෙක් වැන්දාද? බලන්න. එකෙක්වත් නෑ ස්වාමීන් වහන්සේ. අද නම් මොකෙක්වත් වැන්දෙම නෑ. අම්මා මැරෙන්නකො හෙට. මැරෙන්නකො බලන්න හෙට. මුළු ගමක එවුන්, අසල්වැසි ගම්වල එවුන්, රට පහක නෑයෝ කියා පැටලැවිච්චි පළාත්වල එවුන් ඇවිල්ලා මෙවුන්දගේ අර කුණට පුදුම වැඳිල්ලක් වඳින්නේ. එවුන්දා මැරිලා. එතකොට වඳිනවා. පණ පිටින් ඉද්දි වඳින්නේ. මිත්‍යා දෘෂ්ටිය නෙමෙයිද? මේ කාවාගේ ගොනෙක් ඉන්නවා දර මැරිච්චි කුණට වඳිනවා, ජීවත් වෙද්දි වඳින්නේ. කුණට කණ්ඩ දෙනවා, ජීවත් වෙද්දි කණ්ඩ දෙන්නේ. කුණ සරසනවා, ජීවත් වෙද්දි සරසන්නේ. ඔය මරණාධාර සමිතිය අප්පල මට පෙන්නන්න බෑනේ ඔය මිනිස්සුන්ව. දුක හිතේ දැන් මෙහෙම කිව්වා. සභාපති ලේකම් භාණ්ඩාගාරික ඉන්නවා නම් හිත තලා ගන්න එපා. මම මෙහෙම කිව්වට ඔබට මොලේ පෑදෙන්න මම මේ කියන්නේ. මේ අවුරුද්දේ ඔබ ලබන අවුරුද්දේ තව 3 දෙනෙක්නේ. භාණ්ඩාගාරික කොමනන් දෙන්න එච්චර කැමති නෑ. අනිත් ඒවා මාරු වෙනවා බොහෝ විට. භාණ්ඩාගාරික කොමට පත් වෙනකොට මහත්තයා ඇස් පේනවා. ලේකම්ට දානකොටම කියනවා මට හරියට ඇස් පේන්නේ නැහැ කියලා. සභාපතිට දැම්මොත් කියනවා මං කිව්වනේ මට පේන්නේ නැහැ කියලා. එතකොට යෝජනා කරනවා කොල්ලෙන් නැගිටලා ඒ මහත්මයාවම භාණ්ඩාගාරික කොමට. එතකොට ඒ හුඳ කරබාගෙන ඉන්නවා ස්ථිර කරනකම්. සල්ලි ගොඩට කරගහන්න හම්බෙච්ච ගමන් ඇස් පේනවා. නැත්තම් කන වෙලා ඉන්නේ. නැත්තම් කන වෙලා. ඔය සමිතියෙන් මැරෙනකන් 750ක්වත් දෙන්නේ නැහැ පුතා. අරුන්දා අංශභාගයේ හැදිලා කොර වෙලා ලෙඩ වෙලා එකතැන් වෙලා ශරීරයේ දි รา පත් වෙවි කුණු වෙවි පණ පිටින් ඉද්දී නැති වෙලා යනවා පේනවා 750ක් කැඳ උගුරක්. ඔය සමිතිය අප්පලා දෙන්න. මැරිච්ච හැටියේ කුලප්පු වෙනවා භාණ්ඩාගාරිකයි සභාපති ලේකනුයි කුලප්පු වෙලා අර පොත් පෙරලාගෙන ඔට්ටු වෙලා අරුන්දාට හිමි 50000 දෙනවා. 50000 දීලා ගෙදර අය එකතු වෙලා ඒකෙන් 25000කට පෙට්ටියක් ගෙනල්ලා අරුන්දා ඒ පෙට්ටිය ඔබලා සාලේ මැද්දෙන් තියනවා. ඉතුරු 25000ට සීනි තේකොළ බුලත් පුවක් හුණු දුම්කල එහෙම ගේනවා. ගෙනල්ලා සීනි තේකොළ පිළිකන්නෙන් තියනවා, බුලත් පුවක් හුණු දුම්කල ඉස්සරහින් තියනවා. ඒ මරණාධාර සමිතියේ අප්පලාම උදේ දවල් රෑ එකතු වෙනවා. ඔය ගෙදරට එක්කහුව වෙලා පිළිකන්නට ගිහිල්ලා සීනි තේකොළ දිය කරගෙන බීලා ඉස්සරහට ඇවිල්ලා බුලත් පුවක් හුණු දුම්කල හුඟ කාලා අර දීපු 50000න් 25000ක් උම්ම කනවා. කාලා පැනලා යනවා. අර මැරිච්ච එකවත් කාලා ජීවත් වෙච්ච වුණුත් කණ්ඩ හදාපු සමිතියෝග. අය නෑ ස්වාමීන් වහන්සේ පුදුම සමගියක් තියෙන්නේ අපේ ගමේ සමිතියේ. ඒකේ එච්චර සමගියක් තියනවා නම් පාරවල් මූකලම් බැඳිලා තියෙయ్యයි. මානා බැද්ද වැස්සොත් එහෙම ඒකේ යනවා බොරු. අලියෙක් හිටියත් පේන්නේ. සමිතිය කිව්වට සමගිය නෑ. කළ යුතු දේ තේරෙන්නේ නෑ, නොකළ යුතු දේ තේරෙන්නේ නෑ. ඒක මිත්‍යා දෘෂ්ටිය. සම්‍යක් දෘෂ්ටිය නෑ. ඒ නිසා අවබෝධයෙන් යුක්තව ජීවිතය දකින්න නම් අපේ අර අතීතයේ මුතුන් මිත්තෝ ළඟ තිබිච්චි අපේකම මගේකම ගමේකම හිතවත්කම නෑකම විශ්වාසය දිවිහිමියෙන් තියන්නට පුළුවන් හැකියාව තියෙන්න ඕන. ඔය තියෙන සමිති ඔක්කොම හැදුවේ ගමේ සමගිය නැති වෙච්ච හින්දා. ඒ නිසා පින්වත් ඔබට ජීවිතය දකින්න ඉස්සර අපේ මහත්තයලා අහලා නෑ මේවා. වැවක තිබුණා මංකඩවල් ಜಾති 3. මොනවද? වැවකට තියෙනවා මංකඩවල් ಜಾති 3. විධිමත් කළමනාකරණයෙන් යුතු ගමයි පන්සලයි වැවයි දාගබයි කියන උතුම් සංස්කෘතියේ මිහිඳු සංස්කෘතියේ නිර්මාණය වෙච්චි පොසොන් හඳදා අපිට ලබා දුන්න සංස්කෘතියෙන් අපිට ලැබිච්ච දායාදයක් හැටියට හම්බෙච්චි වැවේ විධිමත් වැවේ තිබුණා මංකඩවල් 3. මොනවද ඒවා? ඒ මංකඩවල් 3 තමයි දිය මංකඩ, නාන මංකඩ, බොරදිය මංකඩ. නාන මංකඩ කියන එකත් දෙකට කඩලා ගෑනු මංකඩ සහ පිරිමි මංකඩ කියලා දෙකක් තිබ්බා. බලන්නකො විනය. කාන්තාවන්ගේ ශරීරය ආරක්ෂා කොට තබා විනයානුකූල පරිසරයක් නිර්මාණය කරන්න පිරිමින්ගේ මංකඩ ටිකක් ඈතට දාලා ගැඹුරු දිය පැත්තට මෙවුන්දලාගේ මංකඩ ගොඩින් තිබ්බා. දැන් දෙක එකට කරගෙන මෙවුන්දලා කුලප්පුවට අමුන්නා ගත්තානේ ඔක්කොම. දැන් දීගේ කාගේද කියලාත් දන්නේ. ඒ තරමට මාරු වුණා. ඉස්සර මිනිහාගේ මංකඩෙන් නෑවා සරමත් හොදා ගත්තා, කරේ දා ගත්තා ගියා.
දැන් ගෑණී මිනිහා එකේම නෑවා මිනිහාගේ සරම කුඹලාව වාගේ ගෑණි ගාවට විසික්කා ගියා යන්න. ඒක හොදන්නේ. රෙදි හොදන්න ගෙනාවේ ගෑණි. ඒ හින්දා හොදාපන් කියලා කකුලෙන්ම විසික්කා කුඹලාව වාගේ. තක්කඩි කොමට. ඇයි අතපය බින්දිලාද බලන් ඔක හොදා ගන්න. නෑ ඒක බාල වැඩක් කියලා හිතේ. ඒ තරමටම අපේ සංස්කෘතිය වැටුණා. දියමංකඩයෙන් වතුර බොණ්ඩ විතරයි ගන්නෙ. ඒක ජරා කරන්නේ. බොර දියමංකඩ තියෙන්නේ හරකුන්ට වතුර දෙන්න දාන්න. නිතර බොර වෙන හින්දා තමයි ඒකට බොර දියමංකඩ කිව්වේ. දැන් එහෙම එකක් නෑ අම්මා අපේ සංස්කෘතියේ. අප්පච්චි අපේ ලංකාද්වීපයේ තිබිච්ච පිළිවෙල නෑ. ඒවා අපෙන් ඉගෙනගෙන ගිහිල්ලා ජපානයේ සිංගප්පූරුව ඕස්ට්‍රේලියාව මැලේසියාව මේ වාගේ රටවල් සුන්දර විදියට නිර්මාණය කරලා ලෝකයේ ශ්‍රේෂ්ඨයෝ වෙලා ඉන්නවා. ඉස්සර එහෙම නෙමෙයිනේ. ඉන්දිය සාගරයේ මුතු ඇටේ ශ්‍රී ලංකාව, ලෝකයේ උතුම් රට ශ්‍රී ලංකාව, පෙරදිග ධාන්‍යාගාරයේ ශ්‍රී ලංකාව, බුදුන්ගේ දේශයේ ශ්‍රී ලංකාව කියලා අභිමාන ලබාපු මේ උතුම් දේශය අද එක එක සමිති සමාගම් සංවිධාන නානා ප්‍රකාරයේ වුණා හැදුවා. හදලා ඉවරලා තිබ්බු එකක් කෑවනේ පුතා. බුදුහාඳුරුවෝ ඉරට්ටයක්වත් පාවිච්චි නොකොට ඉන්දියාවෙන් පටන් අරගෙන මුළු ලෝකය පුරාම කෝටි ප්‍රකෝටි ගාණක් බුද්ධ පුත්‍රයින් වහන්සේලා නිර්මාණය කොට උන්වහන්සේගේ අනුගාමිකයෝ ලක්ෂ කෝටි ගාණක් මේ දෙරණේ අදටත් උන්වහන්සේ පිරිනිවන් පාලා වසර දහස් ගණනක් ගෙවී ගියත් අදටත් ඉටියෙන් මැටියෙන් රණියෙන් රිදියෙන් දැවයෙන් ලෝකඩයෙන් උන්වහන්සේගේ රුව තනා තබාගෙන වන්දනා කරන්නට තරම් පින්වන්ත චරිතයන් නිර්මාණය වුණේ උන්වහන්සේගේ ඍජු ගුණාත්මක පරහිතකාමී අවිහිංසාවාදී මග දැක්ම හින්දා. ඒ නායකත්වයේ තිබුණු වටිනාකම ඒ මග හරියට තේරුම් අරගෙන ඉදිරියට යන්නට ලැබිච්ච ලෞතුරු දර්ශනය හම්බුනේ මේ සඳපිරි පොසොන් පෝය දවසේ. ඒ නිමිති කරගෙන ඔබට මිත්‍යා දෘෂ්ටික ගති නැති කරලා නිර්වාණගාමීත්වයට සැපතට සතුටට ළඟා වෙන්නට පුළුවන් උතුම් දේශයක අභිමාන තියන්නට පුළුවන් සිහල ජාතියක් බොදුණු ජාතියක් නිර්මාණය කරන්නටයි අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලා මේ වෙහෙස ගන්නෙ. ඒ නිසා අද මේ ධම් සභාවේ මණ්ඩපයට රැස් වූ ඔබේ මිත්‍යා දෘෂ්ටියත් පහවීමෙන් ලබන්නා වූ උතුම් ලාභයෙන් චිත්තමස්ස පසීදති සතුටින් සැනසීමෙන් ප්‍රීතියෙන් මෙලොව පරලොව දිවිගෙවා සාංසාරික භව දුක් නසා ලබන අජරාමර සංඛ්‍යාත අමෘත මහා නිර්වාණ ලාභය නැමැති සදාකාලික සතුට විඳින්නට වාග්ය වාසනාව වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරමින් ඉච්ඡිතං පච්චිතං තුයං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්නරසේ යතා ත්‍රයිතර තිලක සකලඤ්ඤය සාගර පාරගතානි ශේෂනායක ගුණරත්න මන්දිරායමාන වූ භාග්‍යවත් ලෝ ගුරු අරියත් සම්්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේ විසින් මధుර මනෝහර කොට කුරවීකනාද ගම්භීරාලාපයෙන් දේශිත ශ්‍රී සද්ධර්මයෙන් කොටසක් දේශනා කරවා ගනිමින් වත පිළිවෙතෙහි යෙදමින් අන්‍යෝන්‍ය වශයෙන් සුවද සබදතා පවත්වමින් නෑමිතුරු දම් තහවුරු කර ගනිමින් පැමිණි සියලු දෙනාට සංග්‍රහ සත්කාර දැක්වීමෙන් වඩන ලද දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ධර්මයන්ගේ බලය කරන කොටගෙන විහාර ගණයේ අපවත් වී වදාලා වූ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ප්‍රාණකාරයින් සියලු දෙනාටමත් සතර පෙරවේ දායක කාරකාදීන්ගේ නමින් ජන්මාන්තරගත වුණු සකල විද ඥාති සමූහයාටත් ඔබටත් මටත් එකම ශ්‍රී සද්ධර්ම මණ්ඩපයකදීම ලෝතුරා බුදුන් දැක නිවන් දැකීමේ වාග්ය වාසනාව වේවා වෙත්වා වෙම්වායි සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදරයෙන් පින් අනුමෝදන් විය යුතුය.